තමුසෙට කිව්වා ඔකම හණ්ඩේ කියලා. ඔන්න බලනවා. ඌ තමුසෙගේ ත්‍රිවිල් එකක් නැති කළායි පස්ස බලන්නේ. එහෙම වෙනකම් බලන් ඉන්නවද බොස් මේ ජිග්සෝ? උන් හෙට සල්ලි දෙනවමයි. බොස් මට තව එක දවසක් කල් දෙන්නකෝ. ජිග්සෝ ඔය රිද්මලා හැරෙන පැත්තට හැරෙන්න තමුසෙට පුළුවන් වුණාට මේ ලාස්ට් බෑ එහෙම කරන්න. මම දන්නවා ඔය රිද්ම ගැන හොඳටම. ඒ වුණාට මේ සැරේ සල්ලි දෙනවා කියලා පොරොන්දුනේ උගේ මල්ලි. ඒ කවුද පත්‍රකාරයාද? නෑ. අර එදා අපෙන් ගුටි කාපු එක. ජිග්සෝ තමුසෙට උන්ව විශ්වාස නම් තමුසේ උන්ගෙන් සල්ලිත් තරම් එනවා මගේ ළඟට. මම එතකොට තමුසෙට ත්‍රිවිල් එක දෙන්නම්. දැන් ඔය යතුරු මට දීලා යනවා. උන්ගෙන් සල්ලි ගන්න හැටි මම දන්නවා බොස්. මේ කොහෙන්ද? රොයි හම්බෙන්. තවසේ මොකද රොයි හම්බෙන්න යන්නේ? කිව්වනේ අපි ඒක බලා ගන්නම් කියලා. මේ කරුණාකර ගෙදරටලා ඉන්නවා. 10 මාර වෙනකොට අපිට සල්ලි හොයාගන්න බෑනේ. මම රොයිට කතා කරලා තව දවස් දෙක තුනක් ඉස්සරහට ගන්න බලන්න. මේ එකපාරක් කිව්වම තේරුම් ගන්න. අපි මේ ප්‍රශ්නේ බලා ගන්න. තමුසේ ගෙදරට වෙලා ඉන්නවා. මම රොයිව ෂේප් කරගන්න බලන්න. හරිනේ. මොනවද? දැන් කොහොමද අපි සල්ලි දෙන්නේ? උන්ට 10 30 විදි සල්ලි කියලා නොදුන්නොත් උන් 10 31 වෙද්දි මෙතන. මොකක් කරි කරන්න බලමු. මේ මම කියන්නේ මම 10 මාර වෙනකොට රොයිලා බොඩිමට එන්න. ඔයත් එතනට ඇවිල්ලා ඉන්න. අපි හැමෝම මිනිස්සුනේ. භාෂාවක් තියෙන කතා බහ කරලා බේර ගන්න. මචං මට තේරෙනවා ඔබේ ප්‍රශ්නේ. ඒ වුණාට තනිවට මෙතන කරන්න පුළුවන් දෙයක් නැහැ. අනික මං විතරක් නෙමෙයිනේ. තව 4 දෙනෙක් ඉන්නවනේ. උඹ දන්නවනේ ජිග්සෝගේ හැටි. මචං මං උඹලට සල්ලි නොදී ඉන්නව නෙමෙයි. මට අද උඹලට සල්ලි දෙන්නයි බැරේ. මචං ප්ලීස් මචං. උඹ ජිග්සෝට කතා කරලා මට තව දවස් දෙක තුනක් ඉල්ලලා දීපන්. ප්ලීස් මචං. හා? හරි. මං ජිග්සෝට කතා කරලා මොන හරි කරන්න බලන්න. කෝකටත් උඹ දැම්ම ජිග්සෝ හම්බෙන්න බලන්න. හරි. උඹ නම් මචං ග්‍රේට් මෑන් කෙනෙක්. මට සමාවෙන්න මචං. මං උඹට මෙච්චර දහදුරා වැඩ කරලා ඔබ මට තාමත් උදව් කරනවානේ. මට සමාවෙන්න මචං. මම ඔබ කවදාවත් අමතක කරන්නේ නැහැ. හරි. ඒව අමතක කළා දාමු. උඹ දැන් ඵලයක්. හරි. එහෙනම් මං ගියා. මචං ජිග්සෝ අර අදත් අපිට බෝලේ බස්සන්නයි හදන්නේ. ඌ ඇවිත් කියේ අදත් සල්ලි දෙන්න නැහැ කියලා. කොහෙන් ඌ? මිනිහා දැන් එයිද ඔය පැත්තට? මරු. මරු. මම බලා ගන්න ඌ ගැන. ගායනා මේ මා විශ්වලා සල්ගා සන්දී පොඩ්ඩක් දාගෙන යනවාකෝ. බෑ. තමුසේ බස් එක යනවා. එහෙම කියන්නේ එපා හලෝ. මම එතනට යන්නේ නැහැ. මං ඊට කලින් හැරෙනවා. කරුණාකරලා බහිනෝ. බස් තියෙන තමුසේලා වගේ අයට යන්න තමයි. බස් එකේ යන්න මගේ අතේ සතයක්වත් නැහැ හලෝ. තමුසේ නම් අයියෙක් නෙවෙයි මල කරුමයක්. හරි නගිනවකෝ. මගේ අතේ රුපියල් 20යි තියෙන්නේ. කඩේකට ගිහිලා ප්ලේන් ටිකක් බිව්වොත් මට ගෙදර යන්න වෙන්නේ පයින් තමයි. ඒකයි මම වාගේ බයිසිකලේ ඉල්ලුවේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කාටවත් මගේ අතින් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. මෙච්චර කල් මගේ අතින් සිද්ධ වෙච්ච වැරදි වලට මට සමාවෙන්න.
සමා වෙන්න. තමුසේ ඉපදිච්ච එක මුළු ලෝකෙටම කරදරයක්. දොස්තර මහත්තයෝ නෑ පරක්කුණට කමක් නෑ ලෙඩ්ඩු හැම බලලා ඉවරලා පන්ති එන්නකෝ පටන් ගන්න ගෝලියෝ මදිවට මිසුත් පරක්කුයි. ඔය විදිහට සංගීතය කරන්න බෑ ළමයෝ. පරක්කු වෙලා පන්තියට එන අය ගන්නේ ඉන්ටර්වල් එකෙන් පස්සේ. ඒක නීතිය. දොස්තර මහත්තයාටත් පොදුයි, මාස්ටර්ගේ දුවටත් පොදුයි. දැන් යන්න. පටන් ගන්න. ඕක තමයි කියන්නේ පරක්කු වුණාම පසුතැවෙන්න වෙනවා කියලා. කමක් නෑ. පරක්කුනේ මං විතරක් නෙමෙයිනේ. ඒ කියන්නේ මට බැනුම් අහනුනාට අකලංකට සතුටුයි. නැහැ. දෙන්නම් බැනුම් අහුවෙ හින්දා ඒ දුක බෙදා ගන්න දෙන්නෙක්ම ඉන්නවනේ. මිස් පුළුවන් නම් නොටේෂන් ටික දෙන්න. මම තනියෙන් ප්‍රැක්ටිස් කරනවා. අද මිස්ගේ මොකද්ද 아무තු වෙනසක් පේනවා. වෙනසක්? ඔව්. වෙනදා නැති වෙනසක්. හිතේ තියෙන වෙනස ඇස් දෙකෙන් පේනවා. අකලංකට අනුන්ගේ හිත් කියවන්නත් පුළුවන්ද? හැමෝගෙම බෑ. ඒත් සමහර අයගේ මාතේ සමහර අයගෙන් එක්කෙනෙක්. සමහර විට අම්මා මොකද ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් මොකක්ද? අම්මට අනුන්ගේ හිත් කියවන්න පුළුවන්ද? අනුන්ගේ හිත් කියවන්න පුළුවන්ද? කවුද අටුවා කියලා දුන්නේ? එක්කෙනෙක්. කවුද එක්කෙනා? මගේ හිත කියවන්න පුළුවන් නම් අම්මට පුළුවන් එක දැනගන්න.